නිවසේ ඉන්න ඔබ යම්කිසි කරදරයකින් පෙළෙනවද? යම්කිසි කරදරයක් කිව්වහම ගෙවල් වල දකින්න ලැබෙනවා ගෙදර කරදර, ලෙඩ රෝග, එතනින් ගියාන් පස්සේ වාහන කැඩෙනවා නිතර, එතනින් ගියාම ගෙදර දරුවන්ගේ කරදර, ඔය වගේ මොහොතවල් වලට ඕගොල්ලොන්ට සල්ලි වියදම් කරගෙන සමහරට ලෙඩ රෝග සුව වෙන්නේ නැහැ. සමහර වෙලාවට ගෙදර දෙන්න සමගියක් නැහැ. දරුවන්ගේ සතුටක් නැහැ. ගෙදර එළියක් නැහැ. කොච්චර මුදල් ගෙනාවත් ගෙදර නැහැ. එහෙනම් අද ඒකට හේතුව මොකද්ද කියන්න යනවා දේවාලවල් ගානේ ඔයාලා ඇවිදිනවා. ඒවයින් සමහර විට ඕගොල්ලෝ ඒවට ගිහිල්ලා හිටන් සල්ලි වියදම් වෙලා විනාශ වෙනවා. ඉතින් එහෙම නැතුව බුද්ධිමත් ගෘහණියන් ගෙවල් වල ඉන්න ඒ කියන්නේ දෙමව්පියෝ වැඩිමහල් අය ඕනි කෙනෙකුට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. සල්ලි සත පහක්වත් වියදම් යන්නේ නැහැ. මම මේ දේ ඕගොල්ලන්ට කියා දෙන්නේ ලොකු පිනක් බලාපොරොත්තුවෙන්. මොකද මේවා මං කරලා අත්දැකීමෙන් ගත්ත එකක්. මම මේවා කාටවත් මේ දේවාල කරනවත් මේ මොකවත් නෙමෙයි. මම මේවා මගේ රස්සාවක් කරන අතරේ මම මේ ඕගොල්ලන්ට මේක දාන්නේ. මේ මම කවුද කියන්නයි මම ඕගොල්ලන්ට මේ දේ කියන්නේ. රස්සාවක් කරන මකට රස්සාවක් තියෙනවා. නමුත් මම ඒ තැනට ආපු හැටි අපේ ගෙවල් වලට අපේ තියෙන දේවල් වලට තිබිච්ච බාධක මම ඉවත් කරගත්ත හැටි ඒක විශ්වයේ ඥානියත් හරහා වටපිටාවෙන් ලැබිච්ච දැනුමත් එක්ක මට ලැබිච්ච දේ එක්ක මට හිතුණා මේක තව කෙනෙකුට මුදල් නැතුව මේක යමෙක් ගොඩ යනවා නම් හරි වටිනවා කියන එක හිතුණා. ගෙදරකට කොච්චර ආරක්ෂාවක් තියෙන්න ඕනිද කියලා දන්නවා. ඕගොල්ලෝ දන්නවද විද්‍යාඥයෝ කියලා තියෙනවා මේ සාමාන්‍යයෙන් පෘථිවිය ගත්තොත් අඳුරු ඒ කියන්නේ මේ බ්ලැක් එනර්ජි ඩාර්ක් එනර්ජි 75ක් තියෙනවා. එතකොට ඒ කියන්නේ විෂුවල් ඒවා පේන ඒවා තියෙන්නේ මොනවද 125යි කියලා. එහෙනම් අපිට පේන්නේ නැති ඩාර්ක් එනර්ජීස් අඳුරු ශක්ති 175ක් අපි අවට තියෙනවා. ඉතින් මොනව කරන්නද? යම්කිසි ඉඳලා හැම කෙනෙක්ම බුදුහාමුදුරජාණන් වහන්සේ කියලා තියෙනවනේ හැම දැන් කූඹි යනකොට ආනන්ද මේ හාමුදුරුවන්ට පෙන්නලා කිව්වනේ මේ කූඹි ගොඩේ මිනිසෙක් වෙච්ච නැති කෙනෙක් නෑ සක්විති රජ කෙනෙක් වෙච්ච කෙනෙක් නෑ මේ සියලු දෙනා මේ කූඹි රැළේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දුන්නානේ. ඉතින් ලස්සන ධර්මයක් අපිට දේශනා කරලා දීලා තියෙනවනේ. ඒ අතර ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ තේරුම් ගන්න බැරුව මිනිස්සු අයහපතේ යෙදිලා මේ එවලේ මේ සුඛ විහරණය සඳහා සම්මිනිස්සු යෙදිලා සමාන් විතින්ම තමන්ගේ ජීවිතේ නැති වෙලා යනවා කාලා බීලා ඉඳලා ඒක තමයි කියලා හිතනවා මිනිස්සු මැරුණට පස්සේ ගිහිල්ලා ඉපදින්නේ කොහෙද එතකොට මේගොල්ලෝ විශ්වාස දහමක් කියන එකක් විශ්වාස කරන්නේ අම්මා තාත්තා විශ්වාස කරන්නේ සතර අපායක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ දිව්‍ය ලෝක තියෙනවා කියලා විශ්වාස කරන්නේ එතකොට අන්න එහෙම අය ඉතින් ගොඩක්ම ඉන්නේ එහෙම අයනේ දැන් ඒගොල්ලෝ ගිහිල්ලා ඉතින් එහෙම අඳුරු ආත්ම වෙලා දුක් විඳින ආත්ම බවට පත් වෙනවා. අපි ඒගොල්ලන්ට මොකද්ද කරන්න ඕනි? අනුකම්පාව දක්වන්න ඕනි, මෛත්‍රී කරන්න ඕනි. එහෙමනම් gedara ඉන්න අම්මලා මේක එතනින් ගියාම වැඩිහිටි ඕනම කෙනෙක් ඕගොල්ලන්ට මේක කියන්න ඕනින්ද තමයි මේ වැඩියෙන් කියන්නේ නැත්නම් ඕගොල්ලෝ හිතයි මේක කියවනවා කියලා නැත්නම් විස්තර කියන්න බෑනේ මම දේවාල කරන කෙනෙක්වත් නෙමෙයි මං නමුත් මගේ ගෙදර ගණ දෙවියන්ට විෂ්ණු දෙවියන්ට ඒ දෙවිවරුන්ට මං පහන තියාගෙන මගේ රස්සාවත් කරගෙන දරුවෝ හදාගෙන ස්වාමියාට වාහනවලට ගෙවල් වලට ආරක්ෂාව දාගෙන මම ඉන්නේ මට හිතුණා ඉතින් මේක තව වර්ධනය කරගන්න මගේ මේ මන් දන්න දේ මගේ තව කෙනෙකුට කියලා දුන්නොත් ඒගොල්ලෝ එතනින් ගොඩ ගියොත් ඒක හරි වටින දෙයක්. මොකද මං දන්නවා මේ ශක්තියින් එක්ක කොහොමද ඉන්නේ කියලා. අනික තමයි ඕගොල්ලෝ මම පොඩි කාලේ මං හොඳට මස් මාළු බිත්තර කාපු කෙනෙක් හැම සාමාන්‍යයෙන් මන් දන්නේ මත් පොඩි කාලේ හැම මාසක් මට අම්මලා තාත්තලා දීලා ඇති. නමුත් දැන් අවුරුදු 6කට කිට්ටු වෙනවා. ඒ කියන්නේ හිත හදාගන්න පුළුවන් වෙන්න ඕනි. මස් මාළු මොකුත් අනුභව කරන්නේ නෑ. මම කරෝල මේ ඔය උඹලා කඩ ටිකක්වත් දාලා මට කන්නත් බෑ. මං කන්නේත් නෑ. ඒක මට නිකම්ම ඒක නිකන් අර පිනට පහළ වෙච්ච දෙයක් කියලා තමයි මම හිතන්නේ.
තමන්ගේ හිත තමන් හරි ගස ගන්න ඕනි. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ මස් මාළු නොකා ඒවා කරගන්න කියලා. එහෙම කාටවත් බලපෑම් කරන්න බෑනේ. තමන්ගේ හිතට එන්න ඕනි ඒ දේ නොකර. හැබැයි මේ දේ කරනකොට ඒ දවස මස් මාළු වලින් තොර වෙලා, පිලි වලින් තොර වෙලා ඕගොල්ලෝ මේ දේ කරගන්න. නිවසට දැන් ඉතින් සල්ලි ලස්ස ගණන් දීලා දාස් ගණන් වලින් මිනිසුන්ට දීලා දැන් දා පේනවනේ ඕගොල්ලන්ට තියෙන මේ කොච්චර මුදල් අය කරනවද කියලා. ඉතින් ඒවට යන්න අවශ්‍ය නෑ. ඔයා ගෙදර බුදු පහන තියලා බුදුන් වැඳලා ඉවර වෙලා ඕගොල්ලෝ පිරිත් පොතක් ගෙනල්ලා තුන් සූත්‍රය සජ්ජායනා කරන්න. වැරදුනාට කමක් නැහැ. ටික දවසක් කියනකොට වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ කියනකොට අහනකොට කියන්න කියලා ටික ටික හරියනවා කියලා ඉවරලා උදේ හවස කියලා ඕගොල්ලෝ ඒවට පුරුදු වෙන්න. ගෙදර ප්‍රධාන වශයෙන් ගෘහණිය මම හිතනවා ගෙදර සම්පූර්ණයෙන් ගොඩ ගන්න පුළුවන් කෙනා තමයි අම්මා. දරුවන්ව ගොඩ ගන්න පුළුවන් කෙනා අම්මා. තාත්තා එතකොට දෙන්නම තමයි. නමුත් ප්‍රධාන කෙනා අම්මා. මම මේ අම්මලාටයි කියන්නේ. වැඩිහිටි දූලටයි කියන්නේ. ඔබ විවාහ වෙන්න ඉන්න කෙනෙක්. එතනින් ගියාම ඔබ අම්මා කෙනෙක්. එහෙමනම් ඔබ ඔබේ පවුල සකස ගන්න ඕනි. රට හදන්න ඉස්සෙල්ලා පවුල හදා ගන්න ඕනි. එහෙනම් ඒ නිවස හදා ගන්න ඕනි. ඒ නිවස හදන ආකාරය ඔබ හරි නිවසක්. ඒ කියන්නේ සුන්දර නිවසක්. ශ්‍රියාකාන්තාව වැඩ ඉන්නා නිවසක්. එළියට ආව ගමන් ඔයාට පේන්න ඕනි මේ ගෙදර ඩාර්ක් එනර්ජිස් නෑ කියලා. ඒ කියන්නේ අඳුරක් නෑ. ශක්තිය හරි සුන්දරයි කියන එක ඔයාට පේන්න ඕනි. එහෙනම් ඒ සඳහා මම ඔයාලට ඕගොල්ලන්ට අඳුරු ශක්තියින් තියෙනවා නම් ඒගොල්ලන්ට අනුකම්පාව කරලා ඒගොල්ලොත් යවලා යහපත් මාර්ගයට යන්න මාර්ගයක් මම කියලා දෙනවා අද ඕගොල්ලන්ට. මේක දැහැණක් වගේ දෙයක්. මේක ආරක්ෂාවට දැහැණක්. මේක ආරක්ෂාවට ඔයා යොදා ගන්න. උදේ පාන්දර හවසට ඕගොල්ලෝ දවස් 7ක් විතර එක දිගට කරලා ඉඳලා ආයිත් ඒ මස් මාළු වලින් තොර වෙලා ඉඳලා දවස් 7ක් විතර එක දිගට කරන්න. එතකොට ඒ කන බොන ඒ වෙලාවට ඒවා කරන්න එපා. ඒ කියන්නේ පළමුව ෆස්ට් ටයිම් ඔයාලා ගන්න දෙහි ගෙඩියක්. දෙහි ගෙඩියක් ගෙදර ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඊටත් ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගෙදර හොඳට ඔය රිදි තියෙන හොඳට නමලා ඇඳ කොට පැදුරු මේ තියෙන ඔක්කොම සෝදන්න. සෝදලා ඉවරලා හිටන් නමන්න හොඳට මේ රෙදි ඒවා නමලා පිරිසිදුව පැත්තකට තියන්න. තියලා ඉවර වෙලා ඕගොල්ලන් හොඳට දුම් ටිකක් අල්ලන්න හොඳ සාම්රාණි ටිකක් ගෙනල්ලා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලනකොට සබ්බ පාපස්ස ගාතාව කියා දුම් අල්ලන්න. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං කියලා ඒ සියලු බුදුවරුන්ගේ දේශනේ කියන්නේ. ඒක දන්න ඕකෙන් මේ සබ්බපාපස්ස ගාථාවෙන් 100ක් වැඩ කරගන්න පුළුවන්. එහෙනම් ඒක දැනගෙන මේක ඉතා බලගතුම මන්ත්‍රය. ඕක කියා ඔයා දුම් අල්ලන්න. ඔයා කවුරු වුණත් අම්මා කමන්නේ. අම්මා තමයි කෙරෙන්න ඕනේ. බය වෙන්න එපා. ඔයාට අර මාසික ඔස ක්‍රියාවලිය සිදු වෙලා ඉවර වෙලා ඒක ඒ අතරේ කරන්න යන්න එපා මේක. ඒව ඉවර වුණාට පස්සේ හොඳට නාලා කරලා පිරිසිදු වෙලා මේ දේවල් කරන්න. එතකොට ඊට පස්සේ ඔයා ගන්න කහ කෑල්ලක් ගලවලා අරගෙන අර මේ කැරට් ගාන එක තියෙනවා ඒකෙන් ඩිංගක් ගාලා හොඳට ටිකක් ගාලා හොඳ වතුරයකට පිරිසිදු වතුරයකට ඒ ටික දාලා දෙහි ගෙඩියක් අරන් හොඳට මොකද කරන්නේ තුනට ඒ දෙහි ගෙඩිය තුනට කපන්න. කපලා දෙහි ටික හොඳට මිරිකලා දෙහි කෑලි ටිකත් ඒකට දාන්න. දාලා ඉවර වෙලා ඔයා සබ්බ පාපස්ස ගාතාව ඒකට 7 පාරක් කියන්න. කියලා ඉවරලයි වතුර ටික ගේ හැම තැනම ඉහන්න ගේ හැම තැනම තමන්ගේ ගේ වටේට ඉහන්න වත්ත වටේට ඉවා ගන්න. ඊළඟ දවසේ ඉතින් එහෙම කරලා වත්තේ හැම තැනත් ඉහා ගන්න පුළුවන්. ඉහින්න. එතකොට ඔය මූදු වැලි අබ ටිකක් එකතු කරලා ඒවටත් කියලා ඉහන්න. ඔය සම්මාන් තමන් දන්න දේ තමන් කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ මේක මෙන්න මේක බලගතුම එකක්. එහෙනම් මේක මෙන්න මෙහෙමයි කියන්නේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම් මේක මේ මං කියන ආකාරයට දාලා හරි තියලා තියන්න. එතනින් තියන්න. ඔන්න මං එහෙනම් ඒක කියනවා දැන් ඔයාලට කරන්න ඕනි දේවල් මං කිව්වා. ඕගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේකෙන් පස්සේ මේකට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. මේ
මං ඉතින් කියන්නේ මේ ඔයගොල්ලන්ට මං දේවාල එහෙම කරන කෙනෙක් නෙවෙයි. නමුත් මට ආකර්ෂණ ශක්තියක් තියෙන කෙනෙක්. මම කවදාවත් දේවාල කරන්න බලාපොරොත්තුවක් නෑ. මම මේ සම්බුද්ධ ශාසනයේ මං හිතන එකම දේ තමයි මගේ හෘද මනස විශ්ව මනස සමග එකතු වෙලා විශ්වය සුවපත් වේවා මගේ ජීවිතය අවසන් වෙන තුරාවට. මගේ හෘද මනස විශ්ව මනස සමග එකතු වෙලා විශ්ව මනස සුවපත් වේවා. මගේ භෞතික කය පොළොව මහී කාන්තාව සමග එකතු වෙලා පොළොව මහී කාන්තාව සුවපත් වේවා කියන එක තමයි සාරවත් වීම තමයි මගේ උදේහවා මගේ ප්‍රාර්ථනය. ඉතින් මං හිතනවා හැම කෙනාටම මෙහෙම ප්‍රාර්ථනා කරගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. අපිට තවත් මේවා ඇලි අපිට කොච්චර වාහන ඇඳුම් පැළඳුම් රෙදි ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් දරුවෝ මොනවා හිටියත් අපි අපේ ගමනේ යන්න ඕනි. අපි බුදුරජාණන් වහන්සේට කීකරු දරුවන් බවට පත් වෙන්න ඕනි. අපි උන්වහන්සේගේ දරුවෝ වෙන්න ඕනි. එහෙනම් ඒ හින්දා එහෙම අයට කිසි කෙනෙක්ගෙන් කරදරයක් නැහැ. එහෙම වෙන්න තිබුණත් ඒවා මග අරනවා. මං හිතනවා මේ වීඩියෝ එක දකින ඔබත් ඒ වගේ කෙනෙක් කියලා මේ මාර්ගයේ යන්න. ඔබ මේ වීඩියෝ එකට කමෙන්ට් දාලා මොනාරි තියෙනවා නම් අහන්න ප්‍රශ්න මගෙන් මං ඒ පුළුවන් මොහොතකට මං රසාවත් එක්ක ඉන්න මං පුළුවන් මොහොතේ ඔයාලට උත්තර දෙනවා. පොඩ්ඩක් පරක්කු වුණා එහෙම කියලා බනින්න එපා. මං පුළුවන් හැම මොහොතෙම ඔයගොල්ලන්ට ඒකට උත්තර දෙන්න බලාපොරොත්තු තව ඔබ අර ඉහෙන වතුර එකට ලුණු කැට ටිකකුත් එකතු කරලා දිය කරලා ඉහින්න. එහෙනම් අපි ගාතාව මේ දැහැනම් කියමු. පටන් ගමු. මෙන්න මෙහෙම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕම් සර්වඥාය නමः කෝණ්ඨයි ලෝකනාථාය නමः ශ්‍රී නාරායණ නාගරාජාය නමः මහදේවාය නමः ස්කන්ධ කුමාරයාය නමः විරූඪ දිව්‍ය රාජයාය නමः විරූපාක්ෂ දිව්‍ය රාජයාය නමः වෛශ්‍රවණ දිව්‍ය රාජයාය නමः ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජයාය නමः සාදු 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 භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇතිසේක ධර්මයේද අප්‍රමාණ ගුණ ඇතිසේක ආර්ය සංඝයාද අප්‍රමාණ ගුණ ඇතිසේක මම වනාහි භාග්‍යවතුන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකයෙක් වන බව මෙහි සිටින පාපී අමනුෂ්‍යයන් දැනගනිත්තා එම නිසා මෙහි සිටින සියලුම පාපී අමනුෂ්‍යයන් මාගෙන් බැහැරට වෙත්වා සියලු යකුන්ට අධිපති හතරවරන් දෙවරු මා ආරක්ෂා කරන්නේමය ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය භාරද්වාජ ප්‍රජාපති යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය චන්දන හා කාමසෙට්ට යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය කින්නිගණ්ඩු හා නිගණ්ඩු යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය පනාද හා උපමඤ්ඤ දෙවිරියදුරු මාතලීද යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය චිත්තසේන ගන්ධබ්බෝ නලෝ රාජෝ ජනහි සබෝ යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය සාතාගිර හේමවතෝ පුන්න කරත්ත දියෝ යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය සීවක හා මුසලින්ඩෝ වෙස්සමිත්ත යුගන්ධරෝ යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය කෝපාල සුප්පගීඩ කිරිනෙද්දී මන්දී යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය පංචාල චණ්ඩාලවක පච්චුන්න හා සුමන යන මහා බලවත් යක්ෂයින් මා ආරක්ෂා කරන්නේමය සුමකෝ හා දදීමකෝ මණිමානී චරෝදකෝ හා සේවිසක යන මහා බලවත් යක්ෂ සේනාධිපතීන් මා ආරක්ෂා කරන්නේමය බුද්ධ ශ්‍රාවක මහා බලවත් යක්ෂ සේනාධිපතීන් මා ආරක්ෂා කරන්නේමය මා විසින් ආරක්ෂාව කරන ලදී මා විසින් පරිත්ත කරන ලදී සියලු පාපී අමනුෂ්‍යයන් මාගෙන් බැහැරට වෙත්වා සුවපත් වෙත්වා ඒ මම වනාහි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි සත්බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරමි අටවිසි බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරමි මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයේම නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරමි සාදු 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 බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු